Hi guys, welcome to my YouTube channel. අද මාත් එක්ක යමුද මාරවිල කුරුසපල්ලියට. ගොඩක් හාස්කම් තියෙන තැනක් විදිහට තමයි මාරවිල කුරුසපල්ලිය අද වෙනකොට ජනප්‍රිය වෙලා තියෙන්නේ. ආගම් භේදයකින් තොරව හැමෝම වඳින පුදින තැනක් වගේම විශ්වාස කරන තැනක් විදිහට මාරවිල කුරුසපල්ලිය හඳුන්වනවා. ඉතින් අද මගේ ගමනාන්තය උනේ මාරවිල කුරුසපල්ලිය. පුත්තලම කොළඹ පාරේ මාරවිල ටවුන් එකෙන් බැහැලා මාරවිල හතරමං හන්දියෙන් වම් අත පැත්තට දැම්මට පස්සේ කිලෝමීටර් 1.5ක් විතර යනකොට මාරවිල කුරුසපල්ලිය දැක ගන්න පුළුවන්. අතීතයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුරුවමක් පමණයි මෙතන තිබිලා තියෙන්නේ. පසු කලක ඒ සුරුවම පිහිටි බිම මත පල්ලියක් ඉදිකෙරූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මාරවිල කුරුසපල්ලිය ඉතා අනුහස් සහිත පල්ලියක් වන අතර සිද්ධස්ථානයේ ඇතුළට යන විට කොන්ක්‍රීට් බැම්මක් පමණක් ඉදිකර ඇති අතර දෙපසින් පවතින්නේ පයට පෑගෙන වැල්ලය. තවද සිද්ධස්ථානයේ දෙපස ඇත්තේ සොහොන් කොත් සහිත සුසානයන්ය. 1980 දී මාරවිල කුරුසපල්ලිය මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානය නමින් ගැසට් කර රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇත. මේ තියෙන්නේ කුරුසපල්ලිය වටා ඇති මාරවිල වෙරළ තීරය. මගේ ඊළඟ ගමනාන්තය කුරුල්ලන්ගෙන් පිරුණු කුරුළු කැරේ පල්ලිය. එහෙනම් යමු මාත් එක්ක. සුන්දර මීගමු කලපුවේ දකුණු මායිමට වෙන්න සීදුව මීසමට අයත් පුංචි දේවස්ථානයක් තමා ශුද්ධ ජූත් තදෙව්ස් මුනිතුන් වෙනුවෙන් කැප කර ඇති මේ දෙව් මැදුර. අද වෙනකොට කුරුල්ලන්ගෙන් පිරී ඇති නිසා මේ දෙව් මැදුර කුරුළු කැලේ පල්ලිය ලෙසත් හඳුන්වනවා. මෙම දේවස්ථානය පාරිසරික අලංකාරයට මුල් තැනදී නිර්මාණය වී ඇති අතර මානසිකව මෙන්ම කායිකවද ඔබව සුවපත් වෙනවා නොඅනුමානයි. මාරවිල කුරුසපල්ලියට යන ඔයාලත් මේ කුරුළු කැලේ පල්ලියට ගිහිල්ලා ඒ අත්දැකීම ගන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන දවසකින් ඔයාලව හම්බෙනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ.